මහවැලි ගඟේ වේගයෙන් ගලන ජලකඳ පාලනය කරන ආරක්ෂකයා ගැන ඔබ අසා තිබෙනවාද? වික්ටෝරියා සහ රන්දෙනිගල මගේ දෙවන්තයින් ගැන කතා කරන තරමටම අපි කතා නොකරන හැබැයි මුළු පද්ධතියම බිඳ වැටෙන්න නොදී රකින්න නිහඬ වීරයා තමයි රන්ටැඹේ ජලාශය. අද අපි යන්නේ මහවැලියේ හදවත බඳු ජර්මානු තාක්ෂණයෙන් නිමවුණු මේ සුවිශේෂී ජලාශය ඇතුළටයි. 1987 දී වැඩ ආරම්භ කරලා 1990 දී වැඩ අවසන් වුණු රන්ටැඹේ අනික් ජලාශවලට වඩා වෙනස්. රන්දෙනිගල පස් පුරවන ලද වේල්ලක් වුණත් රන්ටැඹේ කියන්නේ කන්ක්‍රීට් ග්‍රැවිටි ඩෑම් එකක්. ඒ කියන්නේ තමන්ගේම බරෙන් ජල කඳ රඳවා ගන්නා කන්ක්‍රීට් ස්මාරකයක්. මීටර් 42ක් උස මීටර් 420ක් දිග මේ වේල්ලේ තත්පරයට ජලය කියුබික් මීටර් 10,000ක් පිට කරන්න පුළුවන් යෝධ වාන්දොරටු 4ක් තියෙනවා. මේක නිකම්ම වේල්ලක් නෙමෙයි. මහවැලි නිම්නයෙන් එන මහා ජල පීඩනය දරා ගන්නම හැදූ විශේෂ නිර්මාණයක්. රන්ටැඹේ බලාගාරය මෙගාවොට් 52ක විදුලියක් නිපදවනවා. වාර්ෂිකව ගිගාවොට් පැය 180ක ශක්තියක් ජාතික පද්ධතියට එක් කරනවා. හැබැයි මේකේ සැබෑ මෙහෙයම විදුලිය නිපදවීමම නෙවෙයි. රන්ටැඹේ කියන්නේ බැලන්සිං රෙසර්වෝයර් එකක්. ඒ කියන්නේ සමබර කරන්න එක. ඉහළින් තියෙන රන්දිනිගලින් විදුලිය නිපදවන්න එක පාරටම මුදා හරින මහා ජලකඳ ඒ වේගයෙන්ම පහළට ගියොත් මිනිපේ අමුණත් විනාශ වෙලා පහළ තියෙන ගොවිනිම් ජලයෙන් යට වෙන්න පුළුවන්. රන්ටැඹේ කරන්නේ ඒ රළු ජල ප්‍රවාහය තමන්ගේ කුඩා කුහරය තුළ රඳවාගෙන හරිම සංසුන්ව සහ ක්‍රමවත්ව පහළට මුදා හැරීමයි. සරලවම කිව්වොත් මහවැලියේ රළු බව නිවා දමා ගුවිතැනට අවශ්‍ය මෘදු බව ලබා දෙන්නේ රන්ටැඹේ විසිනුයි. නමුත් 2025 වන විට මේ නිහඬ වීරයා බරපතල අභියෝගයකට මුහුණ දීලා ඉන්නවා. උමඔයේ හරහා එන අධික රොන් මඩ නිසා රන්ටැඹේ ජලාශයේ ධාරිතාවෙන් 45%ක්ම දැන් වැසී ගිහින්. රන්ටැඹේ දැන් ජලාශයකට වඩා දියකඩਿੱත්තක් බවට පත්වෙමින් පවතිනවා. මේක ඉංජිනේරුවන්ට ලොකු ගැටලුවක්. රොන් මඩ ඉවත් නොකළොත් අනාගතයේදී රන්දෙනිගලින් එන ජලය පාලනය කරන්න රන්ටැඹේට ශක්තියක් නැති වේවි. එය මුළු මහවැලි පද්ධතියටම බලපාන තර්ජනයක්. රන්ටැඹේ ජලාශය සොබාදහමටත් මිනිසාටත් එකසේ සේවය කරන අසිරිමත් නිර්මාණයක්. ප්‍රමාණයෙන් කුඩා වුණත් ඒ ඉටු කරන මෙහෙය අතිමහත්. අපි මේ ගැන කතා කළ යුත්තේ ඒ නිසයි.